උතුම් වූ විශ්ව ශක්තියේ පිහිටෙන් ආශිර්වාදයෙන් උපගී තිබෙන්නා වූ සියලුම කරදර සහ බාධාකාරී තත්ත්ව යටපත් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මේ තරු වරල්ලේ පස්වන ලග්නේ තමයි සිංහ ලග්නේ කියලා කියන්නේ. ඔන්න සිංහ ලග්න හිමියනි, ඔබටත් ලග්න පලාපල ප්‍රකාශය අපි අරන් ආවා. මේ අවුරුදු මාසේ ඔබට මොන වගේ ග්‍රහ පිහිටීමක් සිද්ධ වෙනවද කියලා තමයි අද අපි ඔබට පලාපල වැඩසටහනෙන් ගෙන්න යන්නේ. ඉතින් මේ පලාපල වැඩසටහන ඔබට ලැබෙන්න කලින් අපගේ YouTube channel එකත් subscribe කරලා මේක දුවෙන්න ඔබ සියලු දෙනාටම වාසනාවන්ත අනාගතයක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. සිංහ ලග්න හිමියන්ට සිංහල අවුරුද්ද ලබන්නේ මෙවැනි ග්‍රහ පිහිටීමක් එක්ක. සඳු ග්‍රහතුමා ඔබගේ කේන්දරයේ 9 සටහන් වෙලා ඉන්නවා. ඔබගේ ලග්නාධිපතියා රවි ග්‍රහතුමා ලග්නේ 8 වෙනි සටහන් වෙලා ඔබට මෙම අප්‍රේල් මාසය ආරම්භ වෙනවා. සඳු 9 සටහන් වීම සිංහ ලග්න හිමියන්ට සෑම අතින්ම ජයග්‍රාහී මාවතකට අවතීර්ණ වෙන්න වාසනාවක් ඇන්දන ග්‍රහ පිහිටීම. ඔබගේ කුසල ශක්තිය ඉස්මතු වෙනවා. ගොඩක් පින්දහම් කරන්නත් පෙළවෙන කාල පරාසයක් බවට පත් වෙනවා. විදේශගත වෙන්නත් ඔබ අපේක්ෂාවෙන් හිටියන සිංහ ලග්න හිමියනි, ඔබගේ විදේශගත වීමේ ගමනත් සාර්ථකත්වයට පත් වෙනවා. ඔබගේ රැකී ආරක්ෂා සම්බන්ධව යම් ගැටලුකාරී තත්ත්ව තිබුණා නම් මේ අප්‍රේල් මාසයේ පුරාටම එම ගැටලුකාරී තත්ත්ව විසඳා ගැනීමටත් ඔන්න වාසනාව උදා වෙනවා. විදේශගත වෙන්න ගමනක් බිමනක් යෙදෙන තිබුණා නම් ඒ විදේශගත වීමේ ගමනට යම් ගැටලුකාරී තත්ත්ව ඔබට තිබුණා නම් මෙම අප්‍රේල් මාසයේ ඔබගේ සෑම කතාවක්ම යහපත් අතට හැරෙනවා. උතුම් විශ්ව මාතාවගේ පිහිටෙන් ශක්තියෙන් ඔබට සැප සම්පත් උදා වෙනවා. ඔබට ඔබගේ ලග්නේ 8 වෙනි සෙනසුරු ග්‍රහතුමා පතිත වීමත් එක්ක ඔබට ඒ රාෂ්ට්‍ර කපල නිර්මාණය වෙලා තිබෙනවා. කෙසේ නමුත් ඔබට මෙම ඒ රාෂ්ට්‍ර කපල ජයග්‍රාහී කරගන්න හැකියාවක් ලැබෙනවා. හිත ශක්තිමත් කරගත්තු ඕනම දෙයක් ගැන ඔන්ට හිතන්න යන්න හදන්න එපා. මම ඔබට වීඩියෝ ගන්න තිබෙන්නේ කිසිදු ලාභයක් අපේක්ෂාවෙන් නෙමෙයි, කිසිදු නම්බර එකක්වත් දාලා නැහැ. ඔබගේ මනස සුවපත් කිරීම තමයි මගේ ලබන උපරිම සතුට. එනිසා සිංහ ලග්න හිමියනි, ඔබ නිවැරදි ලග්න පලාපල මේ කියන්නේ අනවශ්‍ය දේවල් නෙමෙයි. සිංහ ලග්න හිමියන්ට මේ අප්‍රේල් මාස පුරාටම සඳු ග්‍රහතුමා 9 ගමන් කිරීමත් එක්ක ලොකු පින්දහම් වලට අත ගන්න වාසනාව උදා වෙනවා. තමන්ගේ පවුලේ සමාජිකයන් එක්ක, තමන්ගේ වැඩිහිටි පාර්ශවයන් එක්ක ඔබ ලොකු පින්දහම් කරන්ද ගමන් කරන අවස්ථාවක් උදා වෙනවා. ආගමික සංචාර දෙක තුනකට සම්බන්ධ වෙන්නත් ඔන්න සිංහ ලග්න හිමියනි ඔබට වාසනාව උදා වෙලා තිබෙනවා. ඔබගේ ජීවිතයේ පැවතිච්ච දුෂ්කරතා මතභේද ඔන්න ක්‍රමක්‍රමයෙන් පහ වෙලා යනවා. රස්සාව තිබිච්ච තැන ටික කලෙලිය යන ස්වභාවයක් ඔන්න තිබෙනවා. රස්සාවේ සතුරු බාධා යටපත් වෙන්න ඔන්න මග පෑදෙන කාලයක්. රැකියා ප්‍රධානින් ඔබට හිරිහැර කරා නම්, හිංසා කරා නම් ඔබගෙන් ඉවත් වෙලා ඈතට යන ස්වභාවයක් තිබෙනවා. ඔබගේ ජීවිතයට මානසික පීඩා වටපු සතුරන්ට ඔන්න දඩුවම් එල්ල වෙන කාල පරිච්ඡේදයක්. ඔබ බයටපත් වෙන්න එපා. ඔබගේ ජීවිත කතාවත් සුභවාදී පණිවිඩයක් ලැබෙනවා. ඉගෙන ගන්න සිංහ ලග්න හිමිදුවෙක් පුතෙක් නම් ඔන්න ඔබගේ විභාගයක ජයග්‍රාහී ප්‍රතිඵලයක් ලැබෙන කාලය. ඔබගේ විභාග ප්‍රතිඵලය වල ඔබට සතුටු වෙන්න ඕන අපේක්ෂාවක් ලැබෙනවා. උසස් අධ්‍යාපන වරම ලැබීමට ඔබට වාසනාවක් උදා වෙනවා. උසස් අධ්‍යාපන අරමුණත් එක්ක ඔබගේ ජීවිතයේ ශිෂ්‍යත්වයක් ලැබෙන ඔබ විදේශගත වෙන්න රටකට යන්න අපේක්ෂාවෙන් හිටියානම් ඔබට මේ විදේශගත වීමේ සිහිනයත් සැබෑ කරගන්න, සාක්ෂාත් කරගන්න ඕන වාසනාව තිබෙනවා. ඔබ ව්‍යාපාර කරගෙන කෙනෙක් නම් ඔබගේ ව්‍යාපාරයට පැවතිච්ච ගොඩක් කරදර සහ බාධක, සතුරු පීඩාවන්, සතුරු බාධාකාරී තත්ත්ව ඔබට සමනය කරගන්නත් ඔන්න වාසනාව උදා වෙනවා. ඔබගේ
ඒ වගේම මේ අප්‍රේල් මාස පුරාටම සතුටින් සැනසීම ගෙන ලග්න අතර සිංහ ලග්නේ ප්‍රබලයි. සිංහ ලග්නධාරීන්ටත් මෙම අප්‍රේල් මාසයේ ඉතාමත් වාසනාවන්ත සුබ ප්‍රතිඵල උදා කරන ජය සතුට පිරි වාසනාවන්ත අවුරුද්දක් වෙන්න කියලා මම ඔබට ප්‍රාර්ථනා කරනවා. ඔබගේ ආයුෂ වැඩි වේවා. විශ්ව පිළිබඳව නිරතුරුව විශ්වාසය තබන්න, නිතරම ධනාත්මක දේවල් ගැන හිතන්න. මේ YouTube channel නිර්මාණය කළ තිබෙන්නේ ඔබගේ ජීවිතයේ සියලු මානසික පීඩා සුවතාවටපත් වෙන්න. ඔබට මේ දෙක ප්‍රකාශ කරන්න විශ්වයේ ඉතාමත් බලගත් වේලාවක මම මේ කියන දේ හොඳට සවන් දෙන්න. ඔබ හිතින් හිතන්න ඕනේ. මම මේ කියන දේ ඔබට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා කියන එක. උතුම් විශ්ව මාතාවගේ පිහිටෙන් ආශිර්වාදයෙන් රැකවරණයෙන් සිංහ ලග්නධාරීන්ගේ තිබෙන්නා වූ සියලුම අපල උපද්‍රව හිසේ සිට දෙපතුල දක්වා තිබෙන්නා වූ කරදර සබාධක උතුම් විශ්ව මාතාවගේ පිහිටෙන් ආශිර්වාදයෙන් විශ්ව අම්මාගේ පිහිටෙන් ආශිර්වාදයෙන් ආරක්ෂාවෙන් දුරු වේවා. ඔබට තිබෙන්නා වූ කරදර සබාධක ඉවත් වේවා. මානසික පීඩාවන් යටපත් වේවා. ඔබගේ දියුණුව සාර්ථකත්වයට ගමන් කිරීමේදී ඔබට තියෙන සියලුම කරදර සබාධක ඉවත් වේවා. අපගේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න. අනෙක් කටට බලන්න ෂෙයා කරලා එකතු වෙන්න. ඔබට ස්තුතියි.